මෑත කාලීන සුලිසුලන් සහ ගංවතුර අපදා තත්වෙන් ඇති වූ අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය මත අනවශ්‍ය බලපෑම් ඇති නොවන ආකාරයට බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ට සහන ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ණය ගනුදෙනුකරුවන් අදාළ බලපත්‍රලාභී බැංකු වෙත ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් ඉල්ලීම් කළ විට සහන ලබා දෙන ලෙස බලපත්‍රලාභී බැංකු වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව తాවකාලික සහන අලුත් ණය පහසුකම් ලබා දීමට නියමිතයි. తాවකාලික ණය සහන යටතේ බලපෑමට ලක් වූ වත්මන් ණය ගනුදෙනුකරුවන්ගේ දැනට පවතින ණය පහසුකම් වල මුල් ණය මුදල සහ හෝ ණය පොලිය ආපසු ගෙවීම මාස 3 සිට 6 දක්වා කාලයක් දක්වා අත්හිටුවනු ලබනවා. එම කාල සීමාව ඒ සිදුවීම අනුව වෙනස් වෙනවා. මේ සම්බන්ධයෙන් ණය අත්හිටුවන කාලය තුළ අදාළ ගිවිසුම්ගත පොලි අනුපාතයට වඩා වැඩි පොලි අනුපාතයක් අය නොකරන ලෙසත් කල්දමූ පොලි ගෙවීම් සඳහා කිසිදු පොලියක් අය නොකරන ලෙසත් බලපත්‍රලාභී බැංකුවලට ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබෙනවා. බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන්ට නව ණය පහසුකම් ලබා දීම, බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් බලපෑමට ලක් වූ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට නව ණය පහසුකම් ලබා දෙන ලෙස බලපත්‍රලාභී බැංකුවලට දැනුම් දී තිබෙනවා. වසර 2ක කාලයක් දක්වා ලබා දෙන ඕනෑම නව ණයක් සඳහා වාර්ෂිකව 9%ට වඩා අඩු ස්ථාවර පොලියක් අය කරනවා. බලපත්‍රලාභී බැංකුව විසින් වසර 2කට වැඩි කාලයක් සඳහා මේ යටතේ ලබා දෙන ඕනෑම නව ණය පහසුකමක් අනුව වසර 2 ගත වූ පසුව වෙළඳපොළ පොලි අනුපාතයන් වෙත ගමන් කරනු ඇති. මීට අමතරව බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන්ගේ සියලුම ණය පහසුකම් වලට අදාළව චෙක්පත් අගරු වීමේ ගාස්තු, ගෙවීම් නැවැත්වීම සඳහා වන ගාස්තු, ප්‍රමාද ගාස්තු, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිලේඛනගත කිරීමේ ගාස්තු සහ දඩ පොලිය අය කිරීම ජනවාරි 31 දක්වා අත්හිටුවන ලෙසද බලපත්‍රලාභී බැංකුවලින් ඉල්ලා තිබෙනවා. එවැනි ගාස්තු ස්වයංක්‍රීය පද්ධතියෙන් ජනනය කරන ලද සටහන් හරහා අය කරනු ලබන විට ඒවා අය කිරීමෙන් පසු ව්‍යාපාරික දින 3ක් ඇතුළත අදාළ ගිණුමට ආපසු බැර කළ යුතු බවද බලපත්‍රලාභී බැංකුව වෙත දන්වා තිබෙනවා. තවද ඕනෑම ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට අදාළ නියමයන් සහ කොන්දේසි සහ ණය පහසුකම් වලට අදාළ මුල් ණය මුදල පොලිය සහ අනිකුත් ගාස්තුවල සැකැස්මක් අනුමැතියට පෙර අදාළ ණය ගනුදෙනුකරුවන්ට පැහැදිලිව දන්වා සිටින ලෙස සහ ඒ සඳහා ණය ගනුදෙනුකරුගේ කැමැත්ත ලිඛිතව හෝ විද්‍යුත් ක්‍රම මගින් ලබා ගන්නා ලෙස බලපත්‍රලාභී බැංකුවලින් ඉල්ලා තිබෙනවා. ඉහත සඳහන් ණය සහන ලබා දීම සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කිරීමක් ඇති වුවහොත් බලපත්‍රලාභී බැංකු විසින් එවැනි ප්‍රතික්ෂේප කිරීමකට හේතු වූ කරුණු ලිඛිතව ණය ගනුදෙනුකරු වෙත දැනුම් දිය යුතු අතර අයදුම්කරුට එම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුවේ